ඉදිරි සතිය ඔයාට කොහොමද? ඉතින් මේ රීඩින් එක දකින දවසේ ඉඳලා ඉදිරියට සතියක් වළංගුයි. ඕනම කෙනෙක්ට රීඩින් එක බලන්න පුළුවන්. ඉතින් අපි බලමු ඔයාගේ ඉදිරි සතිය ඔයාගේ වර්තමාන මානසිකත්වය ගැන අපි රීඩින් එකක් බලමු ඔයාට මොනවද වෙන්න තියෙන්නේ කියලා. ඉතින් ඉදිරි සතියේ මුල් දින කිහිපෙදී ඔයාට යම් මානසික බරක් ඇබ්බැහිවීමක් නැත්තම් ඔබව එක තැනක හිර කර තබන නෙගටිව් සිතුවිලි ඔයාට දැනෙන්න පුළුවන්. නැතිනම් වෙනත් අයෙකුගේ පාලනයට හෝ අධික හැඟීම් වලට වහල් වෙලා වගේ ඔයාට හැඟෙන්න පුළුවන්. ඔයා වෙන කෙනෙක් පාලනය කරනවා. සමහරට ඔයාට එතනින් මිදෙන්න බැරුව ඔයා යාට හැඟීම් වලට ඔයා යාට ඇබ්බැහි වෙලා වගේ දැනෙන්න පුළුවන්. එතනින් ගැලවීමක් නැහැ වගේ. ඉතින් ඔයාට ලැබෙන පණිවිඩය තමයි ඔයා මානසිකව බැඳ තබන නෙගටිව් දේවල් වලින් දේවල් හඳුනාගෙන එයින් ඔයා එතනින් ගැලවෙන්න තීරණය කරන්න හැඟීම් වලට වහල් නොවි එතනින් ඉවත් වෙන්න තේරුම් ගන්න ඔයාට එතන හරියන්නේ නැත්නම් එතන වැරදි දෙයක් ඔයාට වෙනවා. ඉතින් ඔයාගේ ශක්තිය ඔයාට ලොකු ශක්තියක් තියෙනවා. ඉතින් ඒ ශක්තියෙන් ඔයාගේ පොසිටිව් විදිහට හිතන්න නෙගටිව් දේවල් හිතන්න නැතුව එතනින් ඔයාට වැරදි දෙයක් සිදු වෙනවා නම් එතනින් ඉවත් වෙන්නත් කියලා රීඩින් එකෙන් මතක් කරනවා. ඉතින් කොහොම නමුත් මොනවා වුණත් ද ස්ටාර් කාඩ් එක ඇවිල්ලා තියෙන නිසා ඔයා ඒ අභියෝග හමුවේ සැලෙන්න එපා. ඔයාගේ ප්‍රාර්ථනා අනිවාර්යෙන්ම ඉටු වෙනවා. මානසික සුවය අලුත් බලාපොරොත්තු ඔයාගේ ජීවිතේට එනවා. අලුත් බලාපොරොත්තු රැගෙන ලක්ෂණ ශක්තියක් ඊළඟට ඔයාට ලැබෙන බව රීඩින් එකෙන් පෙන්වන්න කරනවා ද ස්ටාර් කාඩ් එකෙන්. කොහොම වුණත් ඔයාගේ හිතේ මොනවා හරි බයක් සැක සංකාවක් තිබුණා නම් මේ කාඩ් එකෙන් පෙන්වන්න කරන්නේ ඒ හැමදේම දුර වෙන බවයි. ඉතින් විශ්වය කෙරෙහි විශ්වාසය තබන්න කියලා රීඩින් එකෙන් පෙන්වන්න කරන ඔයාගේ සිහින හා ප්‍රාර්ථනා අනිවාර්යයෙන්ම ඉටු වෙන බව මේ කාඩ් එකෙන් පෙන්වන්න කරනවා. ද ඩෙවිල් කාඩ් එක කලින් ආවත් මේ කාඩ් එක ආපු නිසා පොසිටිව් දේවල් තමයි ඔයාට වෙන්න තියෙන්නේ. ඉතින් ඔයා අවධානය යොමු කරන්න ඕන කාරණා මොනවද කියලා බැලුවොත් සමහර විට මේ අතරතුර ඔයාට යම් රහස්‍යතාවයක් හෝ අවංක නැති තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන්. ඔයා කාට හරි ඔයාගේ සීක්‍රට් දෙයක් කියන්නේ ඔයා මොනවා හරි රහසක් ඔයා කාට හරි කියලා තිබුණා නම් ඒක අනිත් අයට එලි කරන්න පුළුවන් බවක් පෙන්වන්න කරනවා. සමහරක් යම් පුද්ගලයෝ පිරිසක් ඉන්නවා ඔයාව නොමග යැවීමට ඔයාව නොමග යැවීමට බලාගෙන. ඉතින් ඒ ගැන අවධානයෙන් සිටින්න කියලා මතක් කරන. ඔයාගේ ඉදිරි සැලසුම් සහ ඔයාගේ තියෙන රහස් සියල්ලම අනිත් අය සමග බෙදා ගැනීමෙන් වළකින්න බුද්ධිමත්ව තීරණ ගන්න, ඊටාම ප්‍රවේශමෙන් තීරණ ගන්න කියලා ඉදිරි සතියේදී රීඩින් එකෙන් පෙන්වන්න කරනවා. ඔයාගේ කිසිම පෞද්ගලික දෙයක් කාටවත් කියන්න එපා. ඔයා මොන හරි දෙයක් ඉදිරියට කරන්න තියෙනවා නම් ඒක ඔයා හිතේ තියාගෙන ඔයා ඒක කරන්න. අනිත් අයට කියා කරන්න යන්න එපා. මොකද මේ දේවල් කඩාකප්පල් කරන්න ඒ දේවල් එලි කරන්න පිරිසක් හෝ කෙනෙක් බලාගෙන ඉන්න බව රීඩින් එකෙන් පෙන්වන්න කරනවා. ඒක නිසා ඔයා පොසිටිව් නෙගටිව් දෙයක් වෙන්න තිබුණත් ඔයා කලින් දැනගත්ත නිසා ඒ දෙයට ඔයාට ලැහැත්ති වෙන්න පුළුවන් කලින් තියාම. ඉතින් කොහොම නමුත් සාර්ථකත්වයට යන මඟ පෙන්눔 කරනවා. සතිය අවසාන වෙන විට ඔයා වෙහෙස මහන්සියට සහ ඔයාගේ තියෙන දක්ෂතාවයට නිසි ලෙස ඇගීමක් ලැබෙනවා. තනියම සටන් කරනවට වඩා නිවැරදි සහයෝගිතාවයකින් සහ කණ්ඩායම් හැඟීම තුළින් ඔයාට විශාල ජයග්‍රහණයක් අත්කරගත හැකි බව පෙන්눔 කරනවා. ඉතින් අන් අයගේ හොඳ උපදෙස් ලබා ගන්න, එකතු වී වැඩ කරන්න, ඔයාගේ හැකියාවන් අගය කරන පිරිසක් ඔයාට මුණ ගැසෙනු ඇත ඉදිරියේදී. ඉදිරි සතියේදී ඔයාව පහළට ඇද දමන අයගෙන්
අයින් වෙලා ඔයාගේ බලාපොරොත්තු අතනුහැර නුවණින් සහ සහයෝගයෙන් කටයුතු කරන ලෙස රීඩින් එකේ මතක් කරනවා. ඉතින් ඉදිරි සතිය ඔයාට විශාල ජයග්‍රහණයක් ගෙනෙන සතියක්. මතක තියාගන්න මේ රීඩින් ජෙනරල් රීඩින් බව හැමෝටම පොදුවේ කියන කාරණා මම කාරණා 10ක් පැවසුවොත් ඔයාට 10ම ඇකියුරේට් නොවෙන්න පුළුවන්. එකක් දෙකක් ඔයාට ඇකියුරේට් වෙන්න පුළුවන්. ඉතින් රීඩින් එක බලන හැමෝටම මේ කාරණා වැදගත් නොවෙනවා ඇති. ඉතින් ඔයාට අදාළ දේ පමණක් ගන්න. ඔයාලා ගැන දැනගන්න ඕන නම් ඔයාලට පර්සනල් රීඩින් එකක් මගෙන් ගන්න පුළුවන්. ඉතින් මගේ YouTube channel එකත් එක්ක සමග එකතු වෙන ඔරකල් ඔෆ් ශාෂී සමග. ඉතින් මේ වගේ රීඩින් බලන්න මතක ඇතුව මාව follow කරලා තියාගන්න, like එකක් දාන්න. ඔයාගේ විශ්ව මාතාවට ස්තුතියි කියලා කමෙන්ට් එකක් දාන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් හැමෝටම.